බණ අහනවා අපි දන්නවා. තරුණයෝ බණ අහනවා අපි දන්නවා. හැබැයි බණ අහන්න හිතෙන්නේ බොහොම කාලෙකින්. මිනිස්සු නේ සමහර උදවිය කියනවා හාමුදුරුවනේ ජීවිතේට බණක් අහලා නැහැ අද තමයි මේ ඉඳගෙන හිටගෙන හිටියේ කියලා. නතුනේ තරුණයෝ ඊයේත් මම දැන් ඇල්පිටිය දේශනාව 5000කට විතර වැඩි. කලින් දවසේ බෙලියත්තේ 20000ක් විතර කොල්ලෝනේ. මොකක්ද මේ ඉල්ලන්නේ? මිනිස්සුන්ට නිවෙන්න ඕනේ. මිනිස්සුන්ට ධර්මයේ අවශ්‍යතාවය තදටම තියෙනවා. මිනිස්සුන්ට ආධ්‍යාත්මය අවශ්‍යයි. පින් විපාක දෙනවලුනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මේ මනස මුල් වෙලා කරන කියන ඒවා භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති සැප පිනිස පන්නනවලු ඡායාවාන පායිනීනේ හෙව නැල්ල වගේ එනවලු නිවන් දකින්නකම්. දැන් මේ ඔය ඇත්තෝ පස්සේ පිටිපස්සෙන් එනවා ධර්මයට යොමු කරවනවා. පැහැදිලිද? ධර්මයත් එක්ක ජීවත් වෙනකොට අකුසල් සිතුවිලි එන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරයි. බුදුවරුත් බුද්ධත්වයේ ලබා ගන්නට කොහෙද කවුරු වෙලාද උපදින්? දෙයයන්ට පුළුවන් ද බුදු වෙන්න? මිනිස්සු වෙලා උපදින්න ඕනේ. අබ්බගාත වෙලා ඉපදුනාට බෑ. හතරහන්දි පණ නැතුව ඉපදුනාට බෑ. අඳගොළු බිහිරි වෙලා ඉපදුනාට බෑ. තථාගත බුදුවරු බුදු වෙන්න බෙරුම් පුරපු බෝධිසත්වයන්ට තිබ්බ අංග ලක්ෂණ. ඒ සම්පූර්ණ ශරීරය අපිට තියෙනවා නැද්ද? දැන් මොකක්ද එහෙනම් කරගන්න තියෙන්නේ? පාරමිතා පුරන්න. මේ ගමනට අඩිය තියන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ගෝරතර සංසාරේ දුක් විඳින මේ ගමන කෙලවර කරන්න අද ඉඳන් පටන් ගන්න. මේ එකහුවෙන ටික ටික දේවල් සංසාර විමුක්තියට එකතු කරගන්න මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ සංසාරේ පින්නතුනේ අපි ආය කවදානම් මිනිස්සු වෙලා උපදින්නද? කවදා හොම ඉඳගෙන බණ අහන්නද? මොකද ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ නැති වෙන මහා බරපතල කාරණයක් තමයි ඔය කේන්තිය කියලා කියන්නේ. මම යෝජනා කරනවා මේ පින්වත් සියලු දෙනාට මැරෙන්න කලින් කේන්තිය පාලනය කරන්න. දැන් මට ඉර හඳ වගේ විශ්වාසයි එක මෙතන කියලා බෑ. ඔය දාප එක කියලාම දානවා හොඳේ. දැන් අර කට්ටිය අතන හිටගෙන ඉන්නෝනේ. පිටිපස්සේ මිනිස්සුන්ට කේන්ති ඇයි? දැන් වචන දෙක තුනක් ඇහුණා අපට. පේන්නේ නැන්නේ. කවුරුවත් හිටගෙන ඉන්නේ. කේන්ති ගන්න කවුද? මොකටද? කවුරු හරි හිටගත්තාම අපි මොකටද කේන්ති ගන්න? ජීවිතේ පුරුදු වෙන්න නිවන් දකින්න එකනේ අරමුණ. එමයි කියලා හිටගන්න නැහැ සේරම හොඳේ. පිටිපස්සට කේන්ති යන්නේ නැහැ කියලා. ඔය නිවන් දකින්න අරමුණට මේ යන ගමන මේකට වල කපන ලොකු කතන්දරයක් තමයි අර ව්‍යාපාදේ. අහලත් ඇති මං හිතන්නේ. නිවන් මඟ අහුරන කාරණා කීයක් තියෙනවා? කාමච්ඡන්ද ව්‍යාපාද නේ. දෙක ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ මොකෙන්ද? කේන්ති. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගින්. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ක්‍රෝධය මගින්. ඒ නිසා ජීවිතේකටම පුරුදු වෙන්න තරහ ගන්න එක නවත්තන්න. තරහ ගන්න එක නැවැත්තුවේ නැත්තම් වෙන්නේ වෛරය ඇති වෙනවා. වෛරය ඇති වුනහම මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. තිරිසන් වෙලා උපදින්නේ. ඒ උපදින්නේ ඈත් වෙලාද ලං වෙලාද? මතක තියාගන්න.
කියන හැම වචන එකටම වග කියන්න වෙනවා. ඒ කියන්නේ අර කට පරිස්සම් කරගන්න කියන හැම වචන එකටම කොහේ හරි දෙයක් සලකුණු වෙනවා. ඒ නිසා ඔය සමහරු කියනව නේද ඔය පින්නතුනි වෛරක්කාරයෝ දරුවෝ වෙලා උපදිනවා. ඒ සමහර අම්මලා තාත්තලා කියන්නේ මම ඒ කියන විදිහටම කියන්න. ඔය තොපිනම් පෙර සංසාරේ හතුරුද කියලා කියන්නේ නැද්ද? මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල එහෙම කියනවා. සමහර දරුවෝ කියනවා දෙමව්පියොන්ට මේ අම්මා තාත්තා වෛරක්කාරයෝ වගේ පේන්නේ. වගේ නෙමේ වෛරක්කාරයෝම තමයි. ඇයි වෛර පිරිමහන්න ලං වෙලා උපදින්න ඕනේ. සමහර වෛරක්කාරයෝ උපදිනවා පතාගෙන එනවා බිරිඳ කරගන්න. කවුද? ඇයි මේ වෛරය පිරිමහන්න ළඟින් ඉන්න බෑ. අර දැක්කද අයියේ පොඩි එකාගේ බෙල්ල කපලා අයියේ පෙරේද? අර මේ එළවලු කපන පිහියෙන් බෙල්ල කපලානේ. එකෙන් එකපාර ඇද්දට කැපෙන්නේ නැන්නේ. දාලා කොටන්න ඇති මං හිතන්නේ. ඔය කියනව නේද තොපි කනවා කියලා? කියන්නේ නැද්ද? මේවා පිරිමහනවා පින්නතුනේ කොහොම හරි. දරුවෝ වෙලා හරි මේ වෛර පිරිමහනවා. මරාගෙන මැරෙනවා කියන්නේ මොනවද ඔය වෙන්නේ? කියන්නේ එහෙම නෑ කට තිබ්බට අපට ඉඩ කඩන් අහිමි කරපු බිරිඳ අහිමි කරපු දරුවෝ අහිමි කරපු හිතකින්වත් කියන්න එපා පින්නතුනි කවදාවත් කරන්න බැරි වුණත් කියන්න එපා තොපි මරාගෙන මැරෙනවා කියලා. පේනවනේ? මරාගෙන මැරෙනවා පින්නතුනි. ජීවිත නැති කරගන්නවා. එක වචනයක් ඇති වෛරය බැඳෙන්න. වෛරය නැති කරන්නට නම් වචනය සංවර කරගන්න ඕන. මේක අසංවර වුණාම සත්තු වෙලා විඳවන හැටි. අර දැකලා තියෙනවද? අර බල්ලෝ පන්නනව නේද? මේ පැත්තේ බල්ලෝ බයිසිකල් වලට පන්නන්නේ නැද්ද සමහරක් ඒවා? මතක් නැති අහවලා ගෙදර බල්ලා වයි කියලා. ඒ සමහර බල්ලෝ ඉන්න රස්සා විදිහට බයිසිකල් වලට පන්නනව. හැබැයි ත්‍රිවිල් වලට පන්නන්නේ නැහැ. ඉන්න සමහර බල්ලෝ කාර් වලට පන්නනවා එක එක වාහන වලට. එක එක වාහන වලට. ඇයි ඒ? කම්පැනිත් එක්ක මනාපයක් නෙමෙයිනේ. වෙනතුනේ මේ සංසාරගත වෛර පිරිමහන්. මම දැකලා තියෙන අපේ පන්සලේ බල්ලගේ ගෑනු සතාට මොකද්ද කියන්නේ? නැත්තම් මගේ අසිස්ටකම එහෙම නෙමෙයි හොඳේ. ඉතින් බැල්ලිට බැල්ලි කියන්නේ නැද වෙන මොකක් කියන්නේ? බැල්ලියෙක් පැටව ගැහුවා. ඒ පැටව ගහන බැල්ලි ගහන පැටිය අයිය ඔළුව කනවා. එහෙම දැකලා නැද්ද? තමන් ගහන පැටිය මරාගෙන කනවනේ. ඔය බැලලියෝ එහෙම මන් දැකලා තියෙනවා. මොකක්ද? අපි අහලා තියෙන කාලි යක්කණියගේ කතාව මේ. දැන් අවුරුදු 2500කට කලින් මේකේ වුණාට සත්තු විතරද ඔහොම කරන්නේ? කොච්චරවල තියනවදනේ ඔය වෙල් ගානේ දාලා ගිහින් টয়ලට් පෝච්චි වල දාලා ගිහින් කෝච්චි වල දාලා ගිහින් ගඟට විසික් කරනවා. සත්තු විතරද මේ වෛර පිරිමහන්? තෝ මරනවා තෝ කනවා කියාගෙන හිටපුවාම මොකද වෙන්නේ? එක කාන්තෙන් ඒක වෙනවා පින්නතුනේ. මං හිතුවේ කාලියක්කනේ කතාව බොරු කියලා නෑ. ඒවා මේ 21 වන සියවතේ 2025 අවුරුද්දේ ලංකාවේ මේ හැම තැනම සිද්ධ වෙනවා. කාලි යක්කිනියෝ ඉන්නෝ. මේ සමාජ වෛරය නැති කරන්න තමයි බුදුවරු දේශනා කරේ නහි වේරේන වේරාණි. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කාටද වෛර කරන්න එපා කියන්නේ? වෛරක්කාරයන්ට වෛර කරන්න එපා. දැන් ඔය වෛරය ඇති වෙන්නේ පින්නතුනේ මයි අපි හිතවතුත් එක්ක වෛරක්කාරකම් ඇති වෙනවද නැහැ? යාළුවොත් එක්ක වෛරක්කාරකම ඇති වෙන්නේ නැහැ. මම මෙහෙම කියනකොට ඇත්ත සමහරට කියයි. කියනව නේද ඔය කාට කෙරුවත් අරකට කරන්නේ. එහෙම කියනවනේ. ඔය
තමුණද එහෙම තියෙන. ඔය කාට දුන්නත් අරුට දෙන්න. දෙන්න. ඔය කාත් එක්ක කතා කරුවත් එවුන් එක්ක කතා කරන්න. එවුන් එක්ක කතා කරන්න. පැහැදිලිද? එවුන්ට දෙන්න. ඒ ගනුදෙනුව කරන්න ඕන වෛරක්කාරයොත් එක්ක, නැත්තම් කොහොමද මේක නැති කරන්නේ? එකටම වෛර පිරිමහන එක නවත්තන්න ගෙවල් වල කොච්චරනම් මේ අම්මලා තාත්තලා වෛර පිරිමහනවා. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා බැන්නට කේන්ති යනවා. මවනල්ල පැත්තේ මේ පැත්තේ බොනවද නැහැ? නසහති ගමහන්. මට හිතෙනවා පිටිපස්සෙන් විසිල් ගහලා කියයි තව ටිකෙන් බොනවා කියලා. මොකද ඇත්තටම අනික් සේරම් පැති වලට වඩා මේ පැත්තේ කෙල්නවා වගේ. සහති ගමහන්. ඔවුලු. හොඳ මාතෘකාව. වෛරය නැතිකරන්න සමහර පොඩියෝන් ඉන්නවා ඔය අවුරුදු 15යි 16යි. මේ ඔය මොනාහරි මේ කෝටු කෑලි වගේ ඇඟවල්නේ ගැහුවොත් එහෙම දෙකට කැඩනවා. මොනාහරි ඔය කේක මද්ද්‍රව්‍යවල තරුණයෝ පාවිච්චි කරනවනේ. පාවිච්චි කරපු ගමන් මේ කොල්ලොන්ට එන වීරිය, කොල්ලොන්ට එන ශක්තිය, ගමකට ගහන්න කතාව, ඒ කටවල් වලින් පිට වෙන වෛරී සහගත වචන, ගෙවල් වල තාත්තලා ඔකේ අනිත් පැත්ත. ගෙවල් දැන් මේ අම්මලා මම මේකත් අහන්න. දැන් මේ වෙනකොට කී පාරක් වේසි කියලා බැනුම් අහලා තියෙනවා. මේ පැත්තේ බොන්න නැති හින්දා එහෙම නැතුවත් ඇති සමහරට. දෙපාරකට වඩා අහලා තියෙනවන්නේ. තුන් පාර. ඔන්න තුන් පාරද ඇති හැටි ගුටි කනවා ඇති. කොච්චර තඩි ගහනවද ගෙවල් වල? දැන් මේ හිටගෙන ඉන්න තාත්තලා, ඉඳගෙන ඉන්න තාත්තලා, මේ අපේ තරුණ මහත්තුරු මම මේ කියනවා කල්පනා කරන්න ඕන. හොඳ සැකයක්වත් තියාගන්න එපා. මිනිස් වෙලා උපදින්නේ නැහැ. කී පාරක් මම්මගේ බිරිඳට කුණු හarpෙන් බැනලා තියෙනවද? නිකන් හොය ඉන්න ගම මතක් කරන්න. මම හිතන්නේ දෙපාරට වැඩියද? තරුණයෝ කල්පනා කරන්න ඕන. මේ පැත්තේ අම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ? සමහර පැටව් කියනවනේ. කන්නේ ගෙදරි. ඉන්නේ ගෙදර. මෙසේර අතට නූල් පොටකවත් දෙයක් අතේ නැහැ. සේරම රෙකුලාසි දාලා ගෙවල් වලට සද්ද දාලා ලැජ්ජ නැතුව ගෙදරින් රුපියල් 300ක් කියනවා පෙට්‍රල් බායක් ගහගන්න. නැද්ද? මේ යන එන මං නැහැ. පුරුදු වෙන්න. තාත්තලා කල්පනා කරන්න, දරුවෝ කල්පනා කරන්න මේ වෙනකොට කොච්චර මම තරුණ මහත්තුරුන්ට කියන්නේ. කීපාරක් අම්මට තාත්තට තාතෝ කියලා කතා කරලා දෙනවා. කීපාරක් එහෙම කියනකොට අම්මලා වටපිට බලනවා. ළඟ ඉන්නවද කියලා. කොල්ලා ළඟ ඉන්නවද කියලා වෙන. අනිවාර්යෙන් මේ පැත්ත එහෙම කතා කරනවා ඇති. මේ තාත්තලා කීපාරක් බිරිඳට තඩි ගහලා දෙනවා. සැකයක්වත් තියාගන්න එපා. සතර අපාය උපදින්න. ඇයි? එහෙම සැකයක්වත් තියාගන්න එපා. හේතුව මිනිස්සු වෙලා උපදින්නේ හරි කලාතුරකින්. ඔය කටවල් වලින් මේ වෙනකොට කුණු හarp කීයක් විතර කියලා ඇත? 5කට වැඩි ඇති මං හිතන්නේ. ජීවිත කාලෙට නිකන් කල්පනා කරන්න. කුණු හarp පගෝදි ගණන් පල් ඇතිනේ මේ වෙනකොට. සුලංගිල්ල උළුවස්සේ හැප්පුණත් මොනවද කියන්නේ? කවුරුවත් ඌයි ගන්නවද නැහැ? බුදියාගෙන ඉන්න පූස පෑගුණාම පූසත් නෙමෙයිද කුණු හarpෙන් බයින්? කටවල් වල තියෙන කුණු හarpනේ බෙන්නතුනේ. ඔක පුළුවන් ද හෙටින් නවත්තන්න? කුණු හarp කියන එක හෙට ඉඳන් නවත්තන්න. ඔය උළුවස්සේ ඇඟිල්ල හැප්පුණාම නම් කමක් නැහැ.
ඒක කාටවත් මේ වෛරයක් ඇති වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට කුණුහරුපෙන් කතා කරන්න එපා. පුළුවන්. මොකද තෝ කියලා කියන කොටයි කුණුහරුප කියන කොටයි තමයි පින්නතුනි මේ වෛරය වර්ධනය වෙන්නේ. එහෙම නෙමෙයිද? ඔයා කියලා කිව්වට වෛරයක් ඇති වෙනවද? එහෙනම් එකටම තෝ කියලා කතා කරන එක නවත්තන්න. සංසාරේ සත්තු වෙලා මේ වෛරය පරිමහන්න වෙනවා අපිට ඒකයි. මොන සතාද මොන සතාටද බය නැත්තේ? හැම සතෙක්ම හැම සතෙකුටම බය නෙමෙයිද ඉන්නේ? බයේ ඉන්නේ. මිනිස්සු වෙලා උපදින්නේ හරි කලාතුරකින් පින්නතුනේ. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට තිරිසං ආත්මවල උපදින එක ගැන හිතන්නවත් එපා. දුගති බය හැම වෙලේම ඇති කරගන්න. දුගතියට බය වෙන්න. බුදුහාමුදුරෝ දේශනා කරපු දුක ඔය අපි මේ ඔය දැන් ඔය අලලුණු ගණන් ගියපුවාම ඔය දුක නෙමෙයි. දරුවෝ සලකන්නේ නැති වුනහම ඔව දුක් නෙමෙයි පින්නතුනි. ඔය බෙහෙත් නැති වුනහම අසනීප වුනහම ඒවා දුක් නෙමෙයි. තථාගතයන් වහන්සේ උගන්වන දුක ඒක පින්නතුනි හරි ඒ මානසික වදය. මම ඊයේ කොළඹ ගියා. මං රූපවාහිනියට ගිහින් එනකොට පටිගත කිරීම නෙමෙයි හොඳේ. නැත්තම් බලයි මන් නැතුව පටිගත කිරීම කරාද කියලා. මේ අර වික්ටෝරියා එක ඉස්සරහින් තමයි යාවේ රාජගිරිය හන්දියේ තියෙන අබ්බගාත නිවාසය. ඉතින් අර එළියට දාලා රෝද පුටුවලනේ මේ ඉන්නෝ. ඒ කරලා එල්පිටි යනකොට මට කියනවා 4ට විතර හාමුදුරුවනේ දැම්ම සෙනගලු. ඊයේ දේශනාවේ 7:00ට බණ පටන් ගත්තේ 4 ඉඳන් සෙනගලු. තෙරපෙනෝ. බෙර ගහන්න, හේවිසි ගහන්න, නටන්න මොකවත් බෑ. නටුම් කණ්ඩායම් ටික ඉරක් ගැහුවා වගේ පොලිමට ඇවිදගෙන ගියා. මං කල්පනා කරා ඒ කෝල් එක එනකොට හරි මිනිස්සු තෙරපි බණ අහන්න සූදානමේ. මෙහි රෝද පුටුවක් උඩට වෙලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑනේ. කවුරු හරි ඇවිල්ලා බත් ටික යාල්ට අර හපන්නත් බෑර අයියා ගිහිනුත් තියනවද? වතුර වගේ තමයි වගේ දෙන්නේ. තලපයක් වගේ කටට දාන්නේ. ඒ මොකුත් දන්නේ නැහැ. මට හිතුණා දැන් පැත්තක මිනිස්සු තෙරපි බණ අහනවා. අතන මේ ලෝකේ ඉපදුනාට කිසි දෙයක් දන්නේ නැහැ. බුදුවරු ඉන්නවද කියලා දන්නේ නැහැ. ධර්මයක් තියෙනවද කියලා දන්නේ නැහැ. මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්නේ නැහැ. එහෙම වෙන්නේ. එහෙම වුණාම මේ වගේ අත් මිදෙන්නේ කොහොමද කියලා දන්නේ. මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? ඔය විදියට උපදින එක. කොච්චර භාග්‍යයක්ද වෙනවද? මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් පාරමිතාම පුරන්. මම යෝජනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට හෙට ඉඳන් නේ ඔය පුදුම විදිහට තරුණයෝ දැන් මේ කාලේ මත්ද්‍රව්‍ය වලට අයබැහි වෙලානේ. ඔක ටික නවත්තන්න. අපි දන්නවා හරියට දැන් කොහොමත් කොල්ලෝ ටිකක් බණ අහනවා වැඩි මේ කාලේ. කොච්චරද කියලා කියනවනම් එක අම්මා කෙනෙක් මට කියනවා ඔය මේ අවුරුදු 21යිලු කොල්ලට තාත්තගේ මේ රෙදි හොදනවලු. කවුද හොදන්නේ? පුතා. අම්මා කියනවා තාත්තා ඇතුළේ ඉඳන් අඬනවලු. ජීවිතේටවත් හිතුවේ නෑලු කොල්ලා මෙහෙම වෙයි කියලා. මොකේ ආනුභාවයද? මේ ධර්මයේ ආනුභාවය, ධර්මයේ ගුණ කියන දන කියනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ කොච්චරද? සාන්දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල එළවන සුළුයි. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්න. ඔය රෑ 10-11 වෙනකන් තැන්වල රස්තියාදු ගහන්න එපා. අම්මලා හරි කැමති ළමයි එක්ක බත් කන්න. අම්මලා කැමති නෑ බත් එක වහලා තියන්න.
ළමයි කනවට අඳිනවට දැකලා වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? අම්මලා, තාත්තලා. වෙන ගමේ මිනිස්සු කැමතිද අපි ලස්සනට අඳිනවට? අපි කොල්ල සෙන්ට් එක ගහලා යනවට ගමේ මිනිස්සු කැමතිද? නෑ. අම්මලාට පුදුම ආඩම්බරයක් තියෙන්නේ කොණ්ඩ රැවුල් කපලා ඇවිල්ලා අලුත් ඇඳුමක් ඇඳලා බත් ටික කාලා හදිස්සියට පිගානත් හොදලා දාන්න නැතු යනකොට ඒ අම්මලා ඉවසනවා. අපේ අමුතුනේ දැන් ඔය රස්සාවකට ගිහිල්ලා හැම මාස ගානකට පස්සේ ආවහම මේක හොඳටම දැනෙනවා. මොනාද නොකරන්නේ? නේ කැමති කෑම බීම ටික හදනවා. මට අයියා ඒක කියප එක බොහොම හොඳයි. මම මේකත් කියන්න. මේ පැත්තේ රට කියපු කොල්ලෝ ඉන්නවද? ඔය මාස ගානකට පස්සේ ආපුවාම අම්මලාට එහෙම තිබ්බලට කොල්ලොන්ට එහෙම නැහැ. ඩියුටි ෆ්‍රී එකෙන් මොනවාද ගේන්නේ? අම්මලාට ටොපි රෙදි කෑලි. එක කොල්ලෙක් අම්මට බ්‍රේස්ලට් එකක් ගෙනල්ලා දෙනවද? අම්මගේ කාමරේට සිවිලිමක් ගහලා දීලා දෙනවද? රට ගියපු එක කොල්ලෙක් අම්මගේ කාමරේට හොඳ මෙට්ටයක් ගෙනල්ලා කූලින් ෆෑන් හයි කරලා නැහැ. එන්න ගමම් මන්න ඉතින් ඔය කියනවා කොල්ලොන්ට මේ හරි දැන් වාහනයක් රෙන්ට් එකට බුක් කරලා මොකටද මේ ඇවිදින්න ට්‍රිප් එක යන්න අම්මා කියනවා හාමුදුරුවනේ මාස 2ක් ගෙදර හිටිය අවුරුදු 4කට පස්සේ හරි ආසාවෙන්ලු හිටිය බත් කටක් කවන්න මෝඩ කොල්ලෝ 8-5 උන් එක ගිහිල්ලා බොන එකට බොනවා කියන්න දුන්නා කියන්න ආපු දායි දැන් මොකද කරන්නේ? සිගරට් කාටුන් පිටින් ගේන්නේ අයි. මිනිහා සිගරට් 5ක් බොයි. කාට දෙන්නද? අනේ ඕවට කියන්නේ ගොංකම කියලා. වෙන මොකද? තියෙන මෝඩකම්. අම්මා තාත්තා එක්ක අම්මට තාත්තට බත් කට අම්මලා හරි කැමති. අම්මලා කැමති නැද්ද දඩබ්බරය බත් කටක් කවනවන? ඇයි ඉතින් මේ තරුණ මහත්තුරුව කරන්නේ? රට 5කට කඹරන එක නවත්තන්න. අම්මා තාත්තා එක්ක බොහොම පොඩි කාලයක් ගෙදර ඉඳ තියෙන්නේ. ඇත්තොත් එක්ක හරි සතුටින් ඉන්න. පැය 27ම ගෙවල් අස්සේ ඉන්න කියනව නෙමෙයි. කන බොන වෙලාවට අම්මා තාත්තා එක්ක කෑම බීම ටික ගන්න. බිරිඳ එක්ක කෑම ටික ගන්න. මේක අපි මේ ධර්මදේශනාවලින් එළියට දාපු හොඳ කාරණයක්. දැන් ගොඩක් සමාජයේ මිනිස්සු පසුතැවෙනවා. නේ ගොඩක් තාත්තලා හැන්දෑවට එකට බත් කන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සු පුදුම විදිහට බණ අහනවායි. වෙන මොකටවත් නෙමෙයි. හාමුදුරුවනේ එකට කණ්ඩ පුරුදුනේ TikTok එකේ වීඩියෝ කෑල්ලක් අහලා කිව්වා. බිරිඳ දරුවෝ එකට කනවා. මොකද කන එකෙන් තේරෙනවා මනුස්සයා සතුටින්ද ඉන්නේ නැද්ද ඉන්නේ කියලා. කන විදිහෙන් කියන්න පුළුවන්. දරුවන්ගේ මානසික මට්ටම මේ පැත්තේ පොඩි උන් පොන්න බොනවද නැහැ? මම අවුරුදු 14 ඕන 12 15 පැටව කාමරයට ගියපුවම පාන්දර 3-4 වෙනකන් ලුණු කපනෙව්වයි යකඩ වක් කරනෙව්වයි වෙන මොනවද බලන්න. සමහරක් පැටව ගේම් ගහනවා. මේ ඒකට අම්මලා කියනකොට පුතේ කණ්ඩ කියලා එහෙම කනවද? නෑ. බැටරි බැස්සහම charge එකට ගහලා ඇවිල්ලා පාන්දර එකට විතර කනවා. ඒ පුදුම පිළිකාවක් වෙලා මේක. අම්මගේ තාත්තගේ 4 හන්දි බලංගු තියනකන් ඕක හොඳයි. පුදුම වින්නහියක් මේ තරුණයන්ට වෙලා තියෙන්නේ අප්පා. මේ පැතිවල ගංජා තියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල තියෙනවා. ඔය මාවනල්ලේ පෙති තියෙනවා. ටවුමේ පෙති කියන්නේ මේ මත් වෙන්න බොනේ වුණා. මේ ගම් වල පටව් ගෙනල්ලා බොනවා ඇති. කොල්ලෝ මේ ලොකු වෙුන් නෙමෙයි අයියේ. මේ ඉස්කෝලේ යන අවුරුදු 15 16 17 දැන් බැලුවා නම් කොල්ලොන්ගේ සාක්කුවල දුම්කල පළුවක් හරි තියෙනවා. අර පුවක් කෑල්ලේ හුණු ගාලා උතලා දුම්කල පළුව උතලා හක්කේ තියා ගන්න. දෙන්න තියෙන්නේ පිනුදුනේ මේ පොඩි කොල්ලෝ. අය තැඹිලි ගෙඩියක් බී ගන්න බෑ ස්මෘත්තාවට එනවා. පණ නැහැ.
මේ කාගේ දරුවෝද මේ? අපේ අම්මගේ තාත්තගේ දරුවෝ. සම්බුද්ධ ශාසනය රකින්න වෙරවීරිය දෙන්න ඉන්න දරුවෝ. මේ ජාතියක් නගා හිටවන්න ඉන්න දරුවෝ. මං ඒ නිසා මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන් සත්පුරුෂ දරුවනේ ආදරණීය දුවේ පුතේ. ඔය ජීවිතේ විඳින්න කාලයක් එයි. අර නේ කිරිබොන කාලේ බත් කණ්ඩ යන්න එපා. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න. ඒක බැරි වුණොත් හොඳට මහන්සි වෙන්න. මුස්පෙන්තුකමට බුදියන්න අර උදේ 10 11 වෙනකන් ගෙවල් වල. උදේ 10 වෙනකන් කොල්ල බුදියනවනේ. ඒ හැමතුන අර ටික පාවිච්චි කරන් පස්සේ බෑනේ. කවර කරන්න වෙලාවක් එපේ. කලින් නිදා ගන්න කලින් නැගිටින්න. තමන්ගේ කොට්ට උරේ හොදගන්න බෙඩ් සීට් එක හොදගන්න. තේක බිලයි තේක ඔප්පේ පුටු යටින් තියලා යනවනේ. ඒක හොදන්න. අවුරුදු 24යි තාත්තා තමයි රෙදි හොදන්න. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා යනවා. හොදන්න. තරුණ කාලේ තියෙන්නේ බොහොම ටික දවසයි. අවුරුදු 25 26 වෙච්ච තරුණයෝ කල්පනා කරන්න. දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ මට කියලා මොනවද කරගත්? චේන් පොටක්වත් හදාගෙන තියනවද? අඳින්න ඇඳුමක් නැහැ. පොතේ ලස්සන කමාරක්වත් තියාගෙන තියනවද? මොකක්ද මේ ගෙවන ජීවිතේ? එනිසා තරුණ තරුණියෝ මහත්තුරු සියලු දෙනාම කල්පනා කරන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න වැඩ කරන්න. නිවන් දකින්න කලින් ඉන්න ගයක් හදාගන්න බෑනේ. අම්මා තාත්තා වෙනුවෙන් අදිෂ්ඨානයේ තියෙන්න ඕන දුක් විඳපු අම්මා තාත්තා රජේ රෝහලකට රයි යන්නේ නැහැ. ගමේ එක එකාගේ ත්‍රිවිල් වලට කෝල් කර කර ඉන්නේ නැහැ. මොකටද අපි ජීවත් වෙලා අම්මට තාත්තට කරගන්න බැරි වුණා? මේ වෙනුවෙන් කැප වෙන්න. මගේ බිරිඳ වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන්, මම වෙනුවෙන්, පන්සල වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පෞරුෂයකින් හෙබි ජව සම්පන්න ජීවිතයක් හදාගන්න. ඒකට මම කරන පළවෙනි යෝජනාව තමයි හොඳට සල්ලි හම්බ කරන්න. හොඳට සල්ලි හොයන්න. සල්ලි හොයන්න කියනකොට අර ධනංජානි සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවනේ. ධනංජානි එතකොට ඔය තියෙන ප්‍රශ්න ටික ඔහොම්මම කියාගෙන යනවා. ධනංජානිට කියනවා ධනංජානි කොච්චර වැඩ තිබ්බත් කමක් නැහැ දස අකුසල් නම් කරන්න එපා. දස අකුසල් කරන්න එපා. ඒ නිසා මම මේ තරුණ මහත්තුරුන්ට තාත්තලාට කියන්නේ කවදාවත් අනෙකගේ ඉඩමට කඩමට හූල්ලන්න එපා. මේ පැත්තට හූල්ලනවද නැහැ? කවදාවත් ඔය මම තරුණයන්ට තව එකක් කියනවා. එක එක්කෙනාගේ බයිසිකල් වල නගින්න එපා. ඕකෙන්නේ පටන් ගන්න ඇයි? මොකෙක් හරි කොල්ලෙක්ගේ බයිසිකලේ පිටිපස්සේ තමයි ඉඳගන්න. බයිසිකලයක් නැත්තම් පිටිපස්සේ ඉඳ ගන්න ඕනද? ඇයි ගම්වල සමහරක් ඉන්නවා අර දැක්කද අර වැලිගම සභාපතිට වෙඩි තිබ්බේ. මේ නේ අල්ලලා දෙකට නැමියගේ. පොඩි කොල්ලෙක් නේ. ගයක් දොරක් නැහැ. කවුරු හරි මේ වෙච්ච භීෂණේ. සල්ලි තියෙන උන් ඇවිල්ලා වෙඩි තියනවද? මේ කවුරු හරි කොල්ලෙකුට තුවක්කුවක් දෙනවා ගිහින් වෙඩි තියපන් කියලා. පව්. ඒ කොල්ලෝ දිග පළලක් දන්නේ. මේ ගම්වල සමහර පවුල් ඉන්නවා ගම්වල තරුණයෝ ওই විදිහට බා ගන්නවා. සමහර පවුල් ඉන්නවා ගම්වල කොල්ලෝ දැන් නම් අඩු ඉස්සර තමව තිබ්බේ. ඉගෙන ගන්නවට කැමති නැහැ. මේ පැතිවල තියෙනවද කුලමල නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. ඉගෙන ගන්නවට කැමති නැහැ. අර වංශක්කාරකම තියාගන්න වතුවල ගෙවල් වල වැඩට ගන්නවා. ඒ විදිහටම දැන් ඉන්නවා. ගිහලා අර බයිසිකලේ පිටිපස්සේ තියාගෙන යන්නේ. අනේ මේ මෝඩ ළමයි මොකද කරන්නේ? උදෙන් නැගිටලා අර පැටියගේ බයිසිකල නැගලා හැමතැනම යනවා. ඕකේ අවසානයේ කිසි කෙනෙක්ගේ වහලෙක් වෙන්න එපා. කිසි කෙනෙක් යටතේ ඉන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. Tamanට කියලා රස්සාවක්,
තමන්ට කියලා ගෙයක් දොරක් තමන්ට තියලා බිරිඳක් දරුවෙක් අම්මෙක් අප්පෙක් නඩත්තු කරන්න පුළුවන් ශක්තියකින් හෙබි තරුණයෙක් වෙන්න ඔය කාගේවත් පස්සේ යන්න ඕනද? ඔය කාටවත් බැල මෙහෙවරකම් කරන්න ඕනද? කිසි කෙනෙක් යටතේ හැදෙන්න සූදානම් වෙන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. පින්නතුනි මේ ධර්මයේ තියෙනවා ධර්මානුකූල ජීවත් වෙන්න. ධර්මයේ සරණ තියෙනවා. ධර්මයේ පිහිට තියෙනවා. ජීවිතේ කවදා හරි ජය ගන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ගෙවල් දොරවල් වල ඉන්නකොට ගෙවල් දොරවල් වල අපි ජීවත් වෙනකොට පුළුවන් තරම් මේ තරුණ පිරිස් O level ලියලා ඉවරුණාට පස්සේ මේ අර නේ කොරියන් යනවලු. දන්නෙත් නෑ කොරියාව කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. තව අවුරුදු 16යි. O level කරන්නත් කලින් කියනවා ටෙක් එකකට යනවලු. ඒවා යන්න නමුත් අර ෆැන්ටසි ලෝකවල අතරමං වෙන්න එපා. සුරංගනා ලෝකවල අතරමං වෙන්න එපා. වගකීම් සහගත පුද්ගලයෙක් වෙන්න. ජීවිතේ අවුරුදු 25 දැන් මේක කිව්වා කියලා අද ගිහලා YouTube එකේ සර්ච් කරන්න දියුණු වීමේ කැටි ක්‍රම ඉක්මනින් මේ ලෙඩ තියෙනවනේ. බලනවා කොහොමද ධනය පරිස්සම් කරන්න ඉතුරු කරන්න. එක හොඳ සමාජශීලී වෙන්න. එක මත්ද්‍රව්‍ය නවත්තන එක නෙමෙයි. සමාජශීලී වුණාම සියල්ල බැලන්ස් වෙනවා. හැම කෙනෙක්ම අසුරු නිසුරු කරන්න. හැම කෙනෙක්ටම කරුණාව දක්වන්න. ලෝකේ ඕන තරම් අසත්පුරුෂයෝ ඇති. ලෝකේ ඕන තරම් දුෂ්ටයෝ ඇති. ලෝකේ ඕන තරම් නොමිනිස්කම් තියෙන උදවිය ඇති. පුරුදු වෙන්න. ලෝකේ කොහොම තිබ්බත් කමක් නැහැ. ඔය ඇත්තෝ ළඟ තියෙන මනුස්සකම ඔය ඇත්තෝ ගාව තියෙන සත්පුරුෂකම විතරක් හොඳට නඩත්තු කරන්න. හොඳට නඩත්තු කරන්න. ඊළඟ කාරණේ ඔය පොඩි කාලේ ඉඳන් මේ ගම්වල අවුරුදු 15 කොල්ලෝ අයියේ බීඩි බොනවනේ. මෙහෙත් ඉන්නවද එහෙම නැහැ. කොල්ලෝ ගාවට යන්න බෑ බීඩි ගන්න දස්තාරේ. මේ අවුරුදු 15 16 පැටව. ඔය ඕවා පුතේ නවත්තන්න. ඒවා හපංකම් නෙමේ. හොඳ පෞරුෂයක් තියාගන්න. ගම්වල මිනිස්සු හරි කැමති අපි නැති වෙනවට. කවුද කැමති අපිට හරියනවට? ගම්වල මිනිස්සු හරි කැමති අපිට වරදිනවට. කිසි කෙනෙක් නෑ අපේ ආශිර්වාදයට, අපේ දියුණුවට, අපේ සංවර්ධනයට, අපේ විමුක්තියට මග කියන පාර කියන උදවිය හරි අඩුයි. මේවා මේ තරුණ මහත්තුරු තේරුම් ගන්න ඕන. අපිට අපි විතරයි. කිසි කෙනෙක් නෑ. අම්මා තාත්තා තේරුම් ගන්න. දැන් ජීවිතේ සඳෑ සමය නම් ගත කරන්නේ මැදි වයස ඉක්මවලා ගිහිල්ලා නම් තියෙන්නේ. දැන් ඉතින් අදටත් ඔය කවුරු වෙනුවෙන්ද හම්බ කරන්නේ? අදටත් කාටද හම්බ කරන්නේ? දරුවන්ට. දැන් මතක තියාගන්න අපිට මොකක් හරි කරගන්න. මොනවාද අපිට කියලා කරගන්න? ගිහිල්ලා සමෘද්ධි බැංකුවේ සනසේ සල්ලි දාන එක එහෙම නෙමෙයි හොඳේ. පින්පඩියක් අහු කරන එක නෙමෙයි. පුළුවන් තරම් මුදිතාව හදාගන්න. හරි වටිනවා. මුදිතාව කියන්නේ අර අනෙක් අධ්‍යා බලලා සතුටු වෙන්න පුළුවන්කම. ඊර්ෂ්‍යාකාරකම නැතිකම. මෙමෙනින් අහලට කුඩයක් අල්ලන්න කවුරුයි. පුරුදු වෙන්න. කාලෙකින් ලබාගත් ජීවිතය තුල මැරෙන්න කලින් මං මේ පින්නඳුන්ට කිව්වේ වෛරය නැති කරලා මැරෙන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. හොඳ මේ අර දැන් සමහර පව්කාරයෝ ඉන්නව නේද? මං දැක්ක මේ දවස්වල මටත් ගහනවා කත්නෝරුවේ නිගණ්ඨයා කිය. ඔබ වහන්සේ දැන්ද දැක්කේ? අයියා කලින්ම දැකලා. මේ ශාසනයට වෛරක්කාරකම් ඇති කරගෙන මැරෙන්න එපා. එතකොට මේවා ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් තිබ්බුවානේ නේ. ඒවට කම්පා වෙන්න නරකයි. ඒ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න ඕන. අර හාමුදුරුවරුත් එක්ක වෛරෙන් මැරෙන්න එපා.
සමහරු ඉන්න ඔය ඒවන මානසික ලෙඩ. පන්සලට මේ කටින ඉවරද? පන්සලට එනකොට කතා කෙරුවේ නැත්තම් කියන අපි ගියාට හාමුදුරුවෝ අපිත් එක්ක කතාවත් කරන්නේ නෑලු. හාමුදුරුවෝ එහෙම පිළිගන්න දෙන්නේ මිනිස්සුන්ව. මේ සමේ හාමුදුරුවෝ නෙමේ ශාසනය කියන්නේ. අපේ ආධ්‍යාත්මය හාමුදුරුවොත් එක්ක තක්සේරු කරලා ගලපන්න මැච් කරන්න එපා. හාමුදුරුවන්ගේ ගමන ගියපුදේ. අපි මොකද කරන්න ඕන? අපි අපේ ගමන. ඒකට මදිද මේ බෝධින් වහන්සේ? දරුවොත් එක්ක මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මාසයකට විතර සැරයක් ඇවිල්ලා හොඳට බෝධින් වහන්සේ සුද්ධ කරලා අමදින්න. විහාර මන්දිරේ අමදින්න. චෛත්‍ය මළු අමදින්න. ඔය ගමේ මේ ඇති නේද ඔය තරුණ සංඝම් අනම්මනම් ඔය එක එක ඇති නේද? ආර පක්ෂවලිනුත් තියෙනවනේ සංඝම්. ඔය එව්වා ඉතින් පින්නතුනි මැයි පෙළ පාළියටයි තව මොනටද? මහා සභාවට මහා සභාව කොළඹ ඔය දෙකට නේද? පක්ෂ දිනේට. පක්ෂ දිනේට එන මෝඩකම් ඒවා හොඳේ. මේ ආධ්‍යාත්මය වෙනුවෙනුත් එක්කවෙන්න. විවිධ ලොකු කොච්චර දෙයක් කරන්න පුළුවන් දේ වගේන්නේ. හරියට අහු නේද අපි හැමතුනේ දැන් මේ එනවා වගේම එන්න පුළුවන්නේ. මේ මීට කොච්චර කරන්න පුළුවන්. ඒවාර නේ ටෙක්නික් වලින් පාවිච්චි කර කරන්න පුළුවන්. මෙහෙම එනවන. එහින්දා ගමේ තරුණයෝ එක්කහුවෙන්න හැබැයි කේලම් කියන එක නවත්තන්න ඕන. ආරක එක මෙතන කියන එක මෙතන කතන්නේ කියන මේ පැත්තේ ඉන්නවද එහෙම කේලම් තියෙන ගිනි තියෙන පද හදන නැද්ද? මතක් නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. එහෙම අනෙකගේ ඌව තැන් වල කියවන්න එපා. ඔය ගතු කියන ඒවා පද ඕව නවත්තන්න. මේ කොල්ල අතරත් මේවා තියෙනවා. අර ඒ කොල්ලෙක් කැමති නෑ අරකට එක්ක ඉන්නවට. ගිහිල්ලා කොටවනවා කේලම් කියනවා. තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඒ අතරතුර මේ ගම්මානවල තියෙන්න ඕන. ගමේ ඉන්න වයසක අම්මා තාත්තා බලා ගන්න ඕන. ගමේ කවුරු හරි ස්පිරිතාලේ ඉන්නවනම් නේ තරුණයෙක් කහුවෙලා කවුරුත් නැත්තම් බැරිද ළඟ ඉන්න. වරු භාගේ හරි කමක් නෑනේ. අපේ හාමුදුරනේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන දෙයක් තමයි මලගෙදරට ඉන්නවා. හැබැයි ඊට කලින් ඉන්නේ නෑනේ. අර අසනීප වෙලා ඉන්නකොට එකත් ඉන්න පුළුවන් නම් හරි වටිනවා. මම මේ යෝජනාව අයියා කියපු හින්දා මේක කරන්න. ඔය මරණාධාර සමිතිය වලට මම මේවා කියලා තියෙනවා. කිව්වට වැඩක් නෑ. ඒ වගේ මිනිස්සු හරි පඬිතයි. දැන් මිනි 10ක් මැරුණොත් උයලා මිනි 10ම කණ්ඩ දෙන්න ලෑස්ති. ගමේ එකෙක් ලේවමන දානවා ස්පිරිතාලේ ගියොත් යන්න කෙනෙක් නැහැ. එහෙමනේ මේ ගම් වල තියෙන්නේ. ඒ හින්දා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කවුරු හරි කමක් නැහැ. හැබැයි ඉතින් ගම් වල අයියේ ස්පිරිතාලේ හිටියට ආරංචි වෙන්නෙත් නැහැ. එහෙම දවස් 10ක් ස්පිරිතාලේ ඉඳලා ඇවිල්ලා තියෙන ආරංචි වෙනවද? නැහැ. කෙසේ හෝ වේවා මේ ගම් වල ඉන්නවා ක්ලිනික් එකට පයින් යන අම්මලා තාත්තලා බස් එකට නැද්ද? ඒ අම්මලා තාත්තලා වෙනුවෙන් මොකක් හරි කරන්න. බෙහෙත් තුණ්ඩුව යවලා බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි කට්ටේ ඉන්නවා. මොකක් හරි කරන්න. ඉන්සියුලින් කුප්පිය ගෙන්න ගන්න ගමේ බස් එකට තුණ්ඩුව දෙනවා. ටවුමෙන් ගෙන්න ගන්න. ඉතින් මේ තරුණ මහත්තුරු එක්ක අහුවෙලා කරන්න. කවුරු හරි නැති බැරි කෙනෙක් ස්පිරිතාලේ ඉන්නකොට වරු භාගේ හරි කමක් නැහැ කතා කරලා ඒ මිනිස්සයා උදව් කරලා තිබ්බත් එකයි නැතත් එකයි. ගිහින් ළඟ ඉන්න. මොකද ඒකමුතුවේ ඒ සංවිධානයේ අවසාන ප්‍රතිඵලය තමයි ආය කවදාවත් ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ. කවදාවත් ගෙවල් වල ගැටලු ඇති වෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් නෑ. අපි දකින බුදුහාමුදුරුවෝ හිතපු පතපු යහපත් සමාජයේ තියෙනවා. රටක් ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි පින්නතුනි අපි ඔය දේශනා කරේ මේ අර බුද්ධ වත කරන්න කියන එක. මම මේක හැම තැනම කියනවා. මම මේ තරුණ මහත්තුරුන්ට මෙහෙත් යෝජනා කරන්නේ මොකද දැන් බණ පටන් අරන් පැයක් ඉවර වෙලා තියෙන. ඔයත්තන්ට දීර්ඝ වෙලාවක් අවුවේ ඉන්න බෑ. යෝජනා කරන්නේ මේ ඔය කොල්ලෝ කුරුට්ටෝ ලොකු හුම් පොඩි උන් සේරම බොහොම ඕනෑකමින් කියන්නේ
හෙට ඉඳන් උදේ ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. ඔච්චරයි. ඔක මහ දෙයක්ද? උදේ නැගිටින්න. අර වීදුරු බඩු මොනාගෙත් තියෙන කැබිනට් එක. කැබිනට් කියන්නේ ඔට කියන්නේ. කැබිනට් එකේ තව අර කුස්සිය වල මොනවදයි තියෙන්නේ? පැන්ට්‍රි කබඩ් එකේ ඕව ඇරලා බලන්න. පොඩි වීදුරු නැත්තම් පිරිසි කෝප්පයක් හරි කමන්නේ. ගන්න. මෙහෙම කියනකොට සමහර කිරියම්මලා හොඳලත් කරන්න බෑනේ මොකෝ. කියන ඕව ඔහොම කරලා බෑ කරනවා නම් පිළිවෙලට කරන්න ඕනලු. කවදාකත් වෙන්නේ. මැද්දේ බාල්දිය දාන්න එපා ඉතින් අර කොල්ලා කරන්න යන වැඩේට. ඒ කියනවා නම් ගාථා කියන්න ඕනලු. ඔය ගොඩ පෙරක දුරු කියනේ වහන්න එපා මං කියන එක කරන්න. මේක හෙට ඉඳන් කරන්න ඕන. කවුද කරන්න ඕන? තරුණයෝ කරන්න ඕන. හොඳ. මේ බණ අහන්න ලැබෙන්න තරුණ මහත්තුරු සේරම කරන්න ඕන. එහෙම නැත්නම් ඔය හිටගෙන හිටපෙක තේරුම් නැහැ. අපේ තාත්තලා සියලු දෙනාම කරන්න ඕන. මේ වචන 15 ඇතුලේ මුළු සමාජයක් හැරවෙනවා. මේ වචන 15 ඇතුලේ ජාතියක දිග ගමනක් පේනවා. එක උදේ නැගිටලා වීදුරුවක් කෝප්පයක් අරගෙන ඔක හොඳට හොදලා ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරිද? පැය කීයක් යනවද ඔකට? විනාඩි 3ක්වත් යන්නේ නැහැ. කෝප්පේ හොදලා පැහැදිලිද මං කියන්නේ? කෝප්පේ හේදුවා. අල්ල වතුර ටිකක් දැම්ම බුදුහාන්ට තිබ්බ ඔච්චරයි. තියලා වඳින්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? තියලා අත් දෙක නලලට ගන්නකොට මොකක්ද ඇති වෙන හැඟීම? මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරා. වෙනදනි මං අවුරුද්දට කොහොමත් බණ 4500ක් කියනවනේ. ඔය මේක ඉතින් හැම තැනම කියනවා. තියලා අත් දෙක නල්ලට ගන්නකොට පුදුම සනීපයක් දැනේ. ඇයි? වෙනදනි බුදුහාමුදුරුවනේ. අපේ බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේට සංසාරේ කවදනම් ආයේ පැන් ටිකක් පූජා කරගන්නද? තරුණ මහත්තුරු සියලු දෙනා මේ කරන්ට. බුද්ධ පූජාව තියන්න ඕනේ නැගිටිනකොටම 10 විතර වෙනවනේ. ඒක උදේටත් නෑ දවල්ටත් නෑ. අම්මලාට පුළුවන් නම් ඔය තාත්තලා නැගිටිනවනේ කොහොමත් නේ. එහෙනම් උන් තරුණයෝ පැන් තියනවා තාත්තලා මොකද කරන්නේ? අම්මලා මොකද කරන්න ඕන? උයලා පොඩි පීරිසියක් ගන්න. ඔකට බත් හැඳි භාගයක් විතර දාලා අර පැහෙන හොද්දෙන් හරි කමක් නැහැ. සම්බෝලයක් හරි කමක් නැහැ. අඹරලා තියෙනවා නම් ඒක තාත්තට දෙන්න. මොකටද? ඉතින් බැරිද ඔය තුන ගෙවල් වල කරන්න? මම මේ කියපු වගේ නොතේරෙන තැනක් තියෙනවද? එහෙම ගැඹුරක් දැනෙනවද? ඇයි ඉතින් ඔය කරන්නේ නැත්තේ? ළමයි කරන්න තාත්තලා කරන්න. අය මොනවාද ගෙවල් වල ඇති වෙන ප්‍රශ්න කියමු බලන්න. කැට තියලා මෙහෙ කියලා යන්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. බුදු බණට අනුව ජීවත් වෙච්ච මිනිස්සු අතින් කවදාවත් අකුසල් වෙලා නැහැ. සති 3ක් කරන්න 4 වෙනි සතියේ ඉඳන් ගෙවල් වල කිසි කෙනෙක් තෝ කියලාවත් කියන්නේ අයියේ. අය ගෙවල් වල කුණුහරුප කියවෙන්නේ නැහැ. හේතුව ඇයි මේ 3 දෙනාගේ වැඩේ මොකද්ද? බුද්ධ වත කරන එක. බුද්ධ වත කරන තැන් වලට කිරි උතුරන්න වගේ හරියනවා. බුද්ධ වත කරන තැන් වලට වරදින්නේ නැහැ. මං කියන බණ පදයක් ගානේ මං ප්‍රාර්ථනා කරනවා. මං අදිෂ්ඨාන කරනවා. දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් බණ අහන්න ආපු මේ තරුණ මහත්තුරුන්ට ජීවිතේ කවදාවත් වරදින්න එපා. ජීවිතේ කවදාවත් අතරමං වෙන්න එපා. අසත්පුරුෂයෝ නම් ඇසුරු කරන්න එපා. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, පව්කාරයෝ ඇසුරු කරන්න එපා.
දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.